අද අපි හදන්න යන්නේ පොඩි බබාලටත් හොඳ රසවත් චිකන් සුප් එකක්. මුලින්ම භාජනය ලිපේ තියලා ටිකක් රත් වෙන්න දෙමු. දැන් පොල් තෙල් ටිකක් දාගන්නවා. තෙල් ටිකත් හොඳට රත් වෙන්න දෙන්න. හැබැයි වැඩිය නෙවෙයි හොඳේ. නැත්තම් ඉඟුරු සුදු ලූණු දාද්දි කියලා අපිව බය කරයි. දැන් කපාගත්ත ඉඟුරුයි සුදුලූණුයි රත්වුණු තෙල් එකට දාගන්නවා. මේ ඉඟුරු සුදුලූණු ටික හොඳට තෙලේ බැදගන්නවා. මේ වෙලාවට කිචන් එකට එන සුවඳ නම් ඉතින් අල්ලපු ගෙදර අයත් මොනවද හදන්නේ කියලා බලන්න එන තරම්. දැන් පොඩියට කපාගත්ත චිකන් ටික දාගන්නවා. චිකන් ටිකත් ටික වෙලාවක් පිළි බැදගන්නවා. වැඩි බැදෙන්න ඕනේ නෑ. ටිකක් කලර් එක වෙනස් වෙනකම් ඇති. ඊළඟට පරිප්පු ටික දාගන්නවා. පරිප්පු දාගත්තම සුප් එකට පොඩි ගුණයක්, පොඩි තික්නස් එකක් එනවා. සුප් එකත් ටිකක් ගම්බීර වෙනවා ඉතින්. දැන් අපි පොඩියට කපාගත්ත එළවලු ටික දාගමු. වට්ටක්කා, කැරට්, බඩඉරිඟු, මල්ගෝවා, ගෝවා, බෝංචි, ලීක්ස්, සැල්දිරි කොළ ටිකක් දාගන්නවා. ඔයාලා කැමති නම් අල ටිකකුත් දාගන්න පුළුවන්. අල දාගත්තොත් ඉතින් සුප් එක තවත් ෆුල් ඔප්ෂන් වෙනවා. දැන් රස පදමට ලුණු ටිකක් දාගන්නවා. ලුණු දානකොට නම් පොඩ්ඩක් පරිස්සමින් එකපාර වැඩිය දාන්න එපා. නැත්තම් සුප් එක මුහුදක් වෙයි. දැන් තක්කාලි ටික දාගන්නවා. තක්කාලි දාගත්තම සුප් එකට ලස්සන රසක් වගේම කලර් එකකුත් එනවා. ඊළඟට තුන පහ ටිකක් දාගන්නවා. ඒත් එක්කම ගම්මිරිස් කුඩු ටිකකුත් එකතු කරගන්නවා. මම මේක සැරට හදන්නේ නෑ. බබාලටත් කන්න පුළුවන් විදියට තමයි හදන්නේ. ඔයාලා වැඩිහිටියන්ට හදනවා නම් ගම්මිරිස් ටිකක් වැඩියෙන් දාගන්න පුළුවන්. දැන් අවශ්‍ය ප්‍රමාණයට වතුර ටික දාගන්නවා. සුප් එක ටිකක් වෝටරි වටිනවා නම් වතුර ටිකක් වැඩියෙන් දාගන්න. දැන් මේක හොඳට කලවම් කරගන්නවා. කලවම් කරලා මද රස්නි වහලා තැම්බෙන්න තියමු. දැන් ඉතින් අපේ වැඩිය භාජනයට, භාජනී වැඩිය ලිපට. දැන් මන් ටික කැරලා බලනවා. සුවඳ නම් ඔල්රෙඩි සුපර්. හැබැයි තව ටිකක් තැම්බෙන්න ඕනේ වගේ. ඒ නිසා ඉක්මන් වෙන්නේ නැතුව තව ටිකක් වහලා තියමු. හොඳ සුප් එකකට පොඩි පේෂන්ස් එකක් ඕනේ හොඳේ. දැන් එළවලු ටික හොඳට තැම්බෙනකම් තව ටිකක් වහලා තියන්න. දැන් බලන්නකෝ හොඳට බුබුලු දාලා එළවලු ටික තැම්බෙනවා. දැන් එළවලු ටිකත් හොඳට තැම්බිලා මම ටිකක් කලවම් කරලා බලනවා. ඔන්න දැන් අපේ චිකන් සුප් එක ලස්සනට රෙඩි. දැන් මේක බාගෙන භාජනයකට දාගන්නවා. හරිම රසපාටයි සුවඳයි. ඇත්තටම මේ සුවඳට නම් බඩගිනි නැති කෙනෙක්ටත් බඩගිනි වෙනවා. මම මේක සැරට හැදුවේ නෑ. පොඩි ළමයින්ටත් දෙන්න පුළුවන් විදියට තමයි හැදුවේ. ඔයාලා කැමති නම් රසපදමට ගම්මිරිස් ටිකක් වැඩියෙන් දාගන්න පුළුවන්. ඒ වගේම අමුමිරිස් ටිකක් කපලා දැම්මත් හරිම රසයි. එහෙනම් ඔයාලත් මේ රසවත් චිකන් සුප් එක හදලා බලන්න. හදලා බලලා කොහොමද කියලා මට කමෙන්ට් එකක් දාලා කියන්න හරිද? වීඩියෝ එක බලුවට ගොඩක් ස්තුතියි. ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. එහෙනම් මම ගිහින් එන්නම්. බයි.